හායි කොහොමද ඉතින් එන්නකෝ අද උදේවරුවක් මාත් එක්ක ගත කරන්න. ඉතින් මුලින්ම රෙදි ටික සෝදගත්තා. උදේම ඉතින් මම නැගිට ගමම රෙදි ටික හොදන්න දැම්මා. එතකොට ඉතින් මම ඉතින් ඔය තේ එකක් බීලා එහෙම ඉතින් වටයක් ගහලා එනකොට රෙදි ටික හේදිලා තිබුණා. ඉස්සර නම් ඉතින් මගේ අකමැතිම වැඩේ තමයි රෙදි හොදන එක. හැබැයි ඉතින් මෙයාගෙන ආවට පස්සේ මගේ ආසම වැඩෙත් ඒකම තමයි. ඉතින් ඊට පස්සේ හොඳ වොෂ් එකක් එහෙම දාගෙන අපි යමුකෝ දවල්ට උයන්නත් තියෙනවා. ඉතින් දවල්ට මොනවද උයන්නේ කියලා බලන්න ඔහොම්මම රැඳිලා ඉන්න මාත් එක්ක. හරි ඉතින් දැන් පිරිසිදු ඇඳුමකුත් ඇඳගමුකෝ. ඉතින් මට නම් ඉතින් එහෙම ලොකුවට ක්‍රීම් අනම්මනම් ඒව නම් මම පාවිච්චි කරන්නෙම නැහැ. මං ආසම මේ පෙයාස් එකේ ඔඩිකොලොන් එක ඒක ඇත්තටම මාර සුවඳයි. මං හරීම ආසයි ඒ ක්‍රීම් එකයි ඔඩිකොලොන් එකයි. ඉතින් මේ ඉන්නේ මම. හරි. දැන් ඉතින් ඔය ඇති hina වෙවි හිටියා. අපි යන්කෝ දවල්ට මොනවද උයන්නේ කියලා බලන්න. ඉතින් අද චිකන් එකක් හදනවා. ඒක තමයි මම දඩි බිඩි ගාලා හොදගෙන මැරිනේට් කරගන්න හදන්නේ. ඉතින් චිකන් හදලා මොනවද හදන්නේ කියලා බලමුකෝ. ඉතින් උයන එක කෙසේ වෙතත් කෝලම් කර ඉන්න එකක් තමයි මගේ වැඩේ නේද? ඉතින් එන්නකෝ ඔන්න චිකන් එක හදාගන්න තමයි ඉතින් මං හදන්නේ. හැමෝම ඉතින් දන්නවනේ චිකන් හදන්නේ කොහොමද කියලා. ඉතින් මම නම් හදන්නේ මේ විදිහට. ඔයාලා හදන්නේ කොහොමද කියලා මට කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ. මෙන්න මේ විදිහට පහේ ටික ඔක්කොම බැදගෙන ඒකට මේ 3-5 මිරිස් ටික දාලා හොඳට රතු පාට වුණාට පස්සේ චිකන් ටික දාලා මේ විදිහට උයා ගන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. එක විදිහට හදන දවසුත් තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට හදන්නේ මේ විදිහට. ඉතින් පතෝල වලට පරිප්පු දාලා හදන්න තමයි හදන්නේ. අපේ මහත්තයා නම් ඉතින් වැඩි කැමති නැහැ පරිප්පු කන්න. ඒ වුණාට මේ විදිහට හැදුවහම ඉතින් චුට්ටක් හරි කනවා. බබාලා දෙන්න ඉන්නවනේ. ඉතින් බබාලා දෙන්නටත් ගුණයිනේ මේ විදිහට. එයාලත් ඉතින් කිරි දාපු දෙයක් හින්දා කනවා. මොකද චිකන් එහෙමත් තියෙනවනේ. ඒ දෙන්නට ඉතින් මස් මාළු නැතුව කන්න නම් බෑ. අනේ මන්දා අපේ මහත්තයා වගේ. ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. මට නම් ඕන එකක් මම නම් ඕන දෙයක් කනවා. ඉතින් දැන් මේ විදිහට චිකන් හොද්ද එක ලිප්පක ඉදෙනවා. මගේ පතෝල එක ලිප්පක ඉදෙනවා. තව ඉතින් මම සැරට ගෝවා ටිකකුත් තෙල් දාගත්තා. බලන්නකෝ ඉතින් හරිම රසපාරට තියෙනව නේද? ඉතින් අදට ඔච්චරයි වීඩියෝ එක. ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි.